Hello, මේ තියෙන අපේ බබාගේ ජෙන්ඩර් එක. අපි වදන්නේ නැහැ ඉතින් ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ડોක්ටර් ඇන්ඩ්‍රොත් එක දාලා සීල් කරලා දුන්නා අපිට. ඉතින් පොඩි ස්ටිකර්ස් ටිකක් දාලා ඩෙකරේෂන් එකක් කරනවා මම. ඉතින් අපි දැන් මේක දෙනවා අපේ ජෙන්ඩර් රිවීල් පාටි එකේ මේන් ඕගනයිසර් බබාගේ බාප්පට. ඉතින් අපි බලමු ඒක ඊට පස්සේ මොකද කරන්නේ කියලා. It's a secret. ඉතින් අපේ ජෙන්ඩර් රිවීල් පාටි එක තිබුණේ මේ විදිහට. අපි තීම් එකට එලිෆන්ට්, කලර් එකට white, ash, beige තමයි තෝරාගත්තේ. මේ ජෙන්ඩර් රිවීල් පාටි එකට ඇත්තටම කිව්වොත් අපිට කොස්ට් එක ගොඩාක් අඩුවෙන් තමයි ගියේ. ඒකට හේතුව තමයි අපිට අපේ පවුලෙන් ලැබෙන සපෝට් එක. හස්බන්ඩ්ගේ මල්ලි ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් නිසා එයාගේ අදහස් වලට මගේ නංගී, හස්බන්ඩ්ගේ නංගී සපෝට් එකෙන් ලස්සනට ඩෙකරේෂන්ස් කරලා තිබුණා. මේ තමයි අපේ බබාගේ යාළුවෝ දෙන්න. ඉතින් මේ වගේ ආදරණීය මොහොතක යාළුව අමතක කරලා බෑනේ. ඒ නිසා අපි යාළුව සම්බන්ධ කරගත්ත අපේ පාටි එකට. ඇත්තටම කිව්වොත් අපි මෙතනදී ගොඩාම මුල් තැන දුන්නේ ෆොටෝස් වලට. ඒ හින්දා ෂුට්ටක් විතර වීඩියෝස් ක්වොලිටි අඩු ඇති. බබා කවුද කියලා ගෙස් කරන්න පොඩි ඇක්ටිවිටි එකක් ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම සතුටුයි පවුලේ අය මේ දේවල් මේ විදිහට ලස්සනට ලෑස්ති කරලා තිබුණු එකට. මම කේක් ඩිසයිනර් කෙනෙක් නිසා පාටි එකේ කේක්ස් දෙකම හැදුවේ මම. හස්බන්ඩ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නිසා එයාගේ මල්ලි තමයි ෆොටෝස් ටික කරේ. ඒ වගේම මේ හැමදේම අපි ලෑස්ති කරේ අපේ ගෙදරම තමයි. හස්බන්ඩ්ගේ නංගි බියුටිෂියන් කෙනෙක් නිසා එයා තමයි මගේ hair and makeup එකම කරේ. අපේ food and beverages පැත්ත ඔක්කොම බලාගත්තේ මගේ හස්බන්ඩ්ගේ අම්මලා දෙන්න. ගොඩක් අය ගෙස් කරලා ස්ටිකර් එක ඇලෙව්වේ බබා බෝයි කෙනෙක් කියලා. අපි දෙන්න නම් ඉතින් දෙපැත්තටම ඇලෙව්වා බබා ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් කියලා. ඇත්තටම මේ ෆින්ගර්ප්‍රින්ට් ට්‍රී එකට නම් මම ගොඩක්ම ආසයි. මොකද ඒක අපේ පවුල හැමෝගෙම ගෙස් එක ෆින්ගර්ප්‍රින්ට් එකක් වෙලා ලස්සන්ට එකෙන් ගහ පිරෙනවා. ඔන්න බලන්නකො ඉතින් ඔතනත් ගොඩක් දෙනෙක් කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක තියන්නේ නිල් පාටි. කොහොමද බබා ගර්ල් කෙනෙක් වුණත් නම් මේ හැමෝම ඉඳලා ඉවරයි නේද? අපි බලමුකෝ ඉතින් මෙයා ගර්ල් කෙනෙක් වේද බෝයි කෙනෙක් වේද කියලා. ඔන්න බලන්නකො ෆින්ගර්ප්‍රින්ට්ස් ටික තියලා ඉවරනාට පස්සේ ෆොටෝ එකේ ලස්සන කොහොමද කියලා. ඔයාලටත් ඉතින් මේ වගේ ෆොටෝ එකක් ගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ contact number එක. ඒකට මැසේජ් එකක් දාලා ගන්න පුළුවන්. අපේ නෑදෑ යාළුවෝ කිහිප දෙනෙක් බබා කවුද කියලා ගෙස් කරලා අපිට වීඩියෝස් ටිකකුත් එවලා තිනවා. අපි බලමුකෝ ඒ ටිකත් කොහොමද කියලා. මං හිතන්නේ අපේ නෑනට හම්බෙන්නේ දුවෙක් පුතෙක්. හායි මම නම් කියන්නේ චංචලාක්කට හම්බෙන්නේ කොල්ලෙක් කියලා. මම නම් හිතන්නේ දෙවියන් වහන්සේ හොඳම දේ වාට දීලා ඇති කියලා. මාන්නම් කියන්නේ චංචට හම්බෙන්නේ පුතෙක් කියලා. මම නම් කියන්නේ චංචලාට පුතෙක් කියලා. මාෂි අයියට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් වෙන්න ඇති. මම බබාගේ තාත්තගේ යාළුවෙක්. මං කියන්නේ ඔයා චූටි දුවෙක් කියලා. එයා චූටි නංගි බබේ. මම පුංචි බබාගේ අම්මගේ යාළුවා. මම හිතන්නේ ඒ ලස්සන පුංචි කොළු පැටියෙක් කියලා. ඇත්තට මගේ ගෙස් එක නම් පිරිමි ළමෙක්. හැබැයි ඔව් පිරිමි ළමෙක්. Tahu deh, kolek teman. Ya, Aldi. කොල්ලෙක්. කොල්ලයා කෙල්ලෙක්. Amin. ඉන්නටම කැමති, වැඩිම ඉන්නටම කැමති. Ada deh, bawa. මේ කෙල්ලෙක් ආවොත් ඔබ බලලා තමයි. Aldi, dia kan tarawih dan. අපි
අන්න මේ තමයි අපේ එදා ෂූට් එකේ කරපු ෆොටෝස් ටික. ඇත්තටම හරි ලස්සනට ෆොටෝස් ටික තියෙනවා. මම නම් ගොඩාක්ම ආසයි. ඉතින් ඔයාලත් බලන්නකෝ කොහොමද ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. හරි දැන් එහෙනම් අපි බලමු අපිට ලැබෙන්නේ ඉන්නේ චූටි දූ පැටියෙක්ද පුත් පැටියෙක්ද කියලා. එක්කුණත් පුතෙක්කුණත් අපි ලෝම වෙලා ඉවරයි දැන්. හරිද? මේ කොහොමද ගන්න? අන්න ගණන් කරන්න. ආමින්. මොකක්ද කරන්නේ? හරි. ඉන්න තාත්තා ගවුම් කරනවා. එකට කිව්වම පස්සේ ගන්න. අද ඔව් එකට කිව්වට පස්සේ 10 10යි ඉදිනවා ගේන එක. 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ආදරණීය දවස ගෙවුනේ. ඉතින් ඒ වගේම පවුල හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා මේ හැම දෙයකටම. මේ වගේ ආදරණීය පවුලක් ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් අපේ පවුලට එන චූටි රෝස මලත් මේ වෙලාවේ මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක අද මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. ගිහින් එන්නම්.